මේ බොදු කලා සංසදය ආරම්භ කරලා වසර කීපයක් වුණත් මේ විදිහේ සියල්ලෝම එක්රැස් කරගෙන මේ වැඩසටහන පවත්වන්නේ පළමුවෙනි වතාවට. මේ ප්‍රදේශයේ බොහෝ බෞද්ධ පවුල් ජීවත් වෙනවා. නමුත් ඔවුන් තනියම තමුන්ගේ ආගම අදහගෙන ගෙවල් වලට වෙලා තනියම වාසය කරනවා දැක්කහම මට හිතුණා එහෙම නෙවෙයි මේ ඔක්කොටම එකතු වෙලා එක බණ්ඩුවක බණ අහලා එක විදිහට එකම පවුලක් වගේ ජීවත් වෙන්න සලස්සන්නේ කවදාද කියලා. මම අපගේ ලොකු ස්වාමින් වහන්සේ මාකොල්ල මංගල ස්වාමින් වහන්සේගෙන් ඇහුවාම මම ළඟ මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් තියෙනවා හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ අවසරය ලැබෙනවා නම් මම මේ ක්‍රියාත්මක කරන්නම් කිව්වහම උන්වහන්සේගේ අවසරය ලැබුණා. අපේ පොතුමිටියේ තිලකසිරි හාමුදුරුවොත් සමග එකතු වෙලා මේ ක්‍රියාමාර්ගය ගන්න කියලා. මම දකිනවා අපේ ගෙවල් වල මේ රටේ ජනතාව කොච්චර වැඩි වුණත් අපේ ප්‍රදේශයේ ජනතාව කොච්චර වැඩි වුණත් අපි වෙන වෙනම අපගේ ගෙවල් ඇතුලේ තනි වෙලා බිත්ති හතරට කොටු වෙලා උස් තාප වලට කොටු වෙලා එළියට එන්නේ වැඩට යන්නත් රැකියාවට යන්නත් ආයි ගෙදර එන්නත් පමණයි. දරුවන් එළියට යන්නේ පාස ඉගෙන ගැනීමේ කටයුතු වලට පමණයි. එළියත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් එළියේ ඉන්නේ අපි වගේම අපේ ආගම අදහන මිනිස්සු, අපේ භාෂාවම කතා කරන මිනිස්සු. ටිකෙන් ටික අපි යුරෝපාකරණයට ලක් වෙනවා. ඒක විශ්වාස සිටින්න බෑ. මොකද මම යුරෝපා ජාතික මිනිසුන් සමග මට හැසිරෙන්න ගමන් යන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ ලංකාව ඇතුළෙම. ඒගොල්ලෝ එක්කෝ පොතක් බොහෝ විට පොත් කියව යනවා. බොහොම කීප දෙනෙක් තමයි ටෙලිෆෝන් එක ඔබ යන්නේ. ලංකාවේ නම් වැඩි හරියට ටෙලිෆෝන් එක ඔබ තමයි ගමන් යන්නේ. ඒ වගේ මේ දුම්රිය මැදිරි වල පළවෙනි පන්ති. ඉතින් ওই தත්වෙට පත් වෙනවට මම කැමති වුණේ නැහැ මගේ ගමේ ජනතාව. මට ඕන වුණා මේගොල්ලොන් එකතු කරලා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න. ඒකට තමයි මේ සියල්ලෝම එකතු වෙලා සමූහ වශයෙන් ගායනා කරන බොදු බැති ගී සරණියක් අද මේ පවත්වන්නේ. මෙතනදී ගීත ගායනා කරන්නේ ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙලා. ඕගලන්ට අත්වලක් වීම පිණිස පමණක් අපි කීප දෙනෙක් සූදානම් කරලා මෙතන ඒගොල්ලෝ ගායනා කරනවා. නමුත් අපි ඒගොල්ලන්ගේ මයික්ස් වල වොලියුම් අඩු කරනවා. ඕගොල්ලන්ගේ හඬ අභිබවා නොයන විලස. ඒ විතරක් නෙවෙයි ගීත ගායනා කරලා විවේක කාලයේදී විශේෂාංගයක් තියෙනවා. ඒ විශේෂාංගය තමයි ආමඳුරෝණී අවසරයි. මෙතන ඉන්නේ බොහෝ කාලයක් බණ අහපු අය, බොහෝ කාලයක් දහම් පොත් කියවපු අය. ඕගොල්ලන්ගේ දැනුමින් ටිකක් අපිට දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක සාර්ථක වෙයි. අපි මේ පොඩි පෙරපුහුණුවක් කරලා බැලුවා. ඊයේ ගොඩක් සාර්ථක වුණා. නවත්තන්නත් කැමති නැති වුණා. සමහර. එහෙනම් අපි එක පවුලක් විලස ජීවත් වෙන්න කිරිබත් ගොඩ ගමි. මොකද අපි දැකලා තියෙනවා අපේ රට ඇතුළෙම සමහර ජන කොට්ටාස බොහෝම එකමුතුව ඉන්නවා. සමහර ප්‍රදේශවල අපි එහෙම දැක තියෙද්දිත් අපි වෙන් වෙලා ඉන්න හදනවා. ඕකට ඉඩ දෙන්න කැමති නැති නිසා තමයි මම මේ වගේ ක්‍රියාමාර්ගයක් කරේ. මට ගොඩක් අය උදව් කරා. මේ ඉන්නේ මගේ පිරිස. මේ අලුතෙන් සම්බන්ධ වුණ අශෝක ටීචර්ත් ඇතුළු බොහෝ දක්ෂතා තියෙන කෙනෙක් මේකේ වැඩි කොටසක් බාර අරගෙන කරන්නේ. එහෙනම් අපි මේ වැඩසටහන ආරම්භ කරමු. අවසරයි හාමුදුරුවෝ.